සරත් පොන්සේකා මහත්මයාට පොඩි පාඩමක් කියලා දෙන්න කැමති සතු දෙන්නෙක් යනවා. එකෙක් තමයි සිංහයා. අනිත් එකා තමයි කලවැද්දා. සිංහයා සහ කලවැද්දා අතර ලොකු වෙනස්කමක් තියෙනවා කියලා සරත් පොන්සේකා මහත්මයා අවබෝධ කරගන්න ඕන. සිංහයා වයසට ගියත් සිංහයා ලෙඩ වුණත් සිංහයාගේ තියෙන විශේෂත්වය තමයි සිංහයා කවදාක්වත් තනකොළ කන්නේ නැහැ. හැබැයි කානිවෝරා කියන ගෝත්‍රයට අයිති වෙන කලවැද්දා කියන සතා ඔහු මස් මාංශ කන සතෙක් කියලා ඌව හඳුන්වුවට මේ විද්‍යාත්මකව ඔහු ගැන සඳහන් කරන ලිපියක මම කියවනකොට දැක්කා ඇතම් කලවැද්දෝ ඉන්නවා ගස්වල පොතු කනවා. ඒ කියන්නේ කලවැද්දා බලු වෙන අවස්ථා තියෙනවා. හැබැයි සිංහයා කවදාකවත් බලු වෙන්නේ නැහැ කියන දේ මම මුලින්ම සරත් ෆොන්සේකා මහත්මයාට මතක් කරලා දෙන්න ඕන. Start your degree after O-levels. Call IIT on 0766 760 760. හැබැයි මතක තියාගන්න සරත් ෆොන්සේකා මහත්තයෝ මහින්ද රාජපක්ෂ මහත්මයා විජේරාම නිවසින් එළෙව්වම යව්වම ඕන වචනයක් පාවිච්චි කරාට කමක් නැහැ. මේගොල්ලන්ට යවා ගන්න ඕනුනේ. යව්වට පස්සේ දැන් වැල නොකඩි මිනිස්සු මහින්ද රාජපක්ෂ මහත්මයා බලන්න යනවා. ඒ මොකද සිංහයා වයසට ගියත් සිංහයා තනකොළ කන්නේත් නැහැ. සිංහයා ගුහාවේ läග්ගා. සිංහයාම තමයි කියන්නේ සරත් පොන්සේකා මහත්මයා හොඳට අවබෝධ කරගන්න ඕන. දැන් මෙතුමා කියනවා මේ ප්‍රකාශය තුල මහින්ද රාජපක්ෂ මහත්මයා එල්ලන්න ඕන කියලා. කකුල් දෙකෙන් එල්ලන්න ඕන කියලා. මං අහන්න කැමතියි මේ රටේ ජනතාවගෙන් යුද්ධය ඉවර කරලා වසර ගණනාවක් යන්න උනේ නැහැ. ඔබතුමන්ලා දන්නවද මේ රටේ සමස්ත හමුදාවම පාවලා දුන්න පුද්ගලයා තමයි මේ මහින්ද රාජපක්ෂව එල්ලන්න ඕන කියලා අද කියන්නේ. මහින්ද රාජපක්ෂව කකුල් දෙකෙන් එල්ලන්න ඕන කියලා සරත් පොන්සේකා කියනවා නම් මම මේ රටේ ජනතාවගෙන් අහන්න කැමතියි. තමන් නියෝජනය කරපු සමස්ත හමුදාවම යුද අපරාධ කරා කියලා සුදු කොඩි ඔසවගෙන ආපු මිනිසුන්ට වෙඩි තිබ්බා කියලා පාවලා දීලා අද වෙනතෙක් මේ රටට මානව හිමිකම් ගැන චෝදනා එල්ල වෙන්නේ ඒ සරත් පොන්සේකාගේ ප්‍රකාශය මත. එවැනි ද්‍රෝහී ප්‍රකාශයක් කරපු මිනිහෙක් කකුල් දෙකෙන් නෙමෙයි එල්ලන්න ඕන කොහෙන්ද කියලා මං කියන්නේ මිනිසුන් හිතා ගන්න ඕන කොහෙන්ද කියලා. Use any ATM of your convenience and stand a chance to win gold sovereigns. එක්තරා අවස්ථාවක ජෝෂප් මයිකල් පෙරේරා විපක්ෂයේ සංවිධායකතුමා කියන ප්‍රකාශයක් තියෙනවා BBC නාලිකාවේ අන්තර්ජාලයේ. මෙතෙන්දී කියනවා ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරන්න සරත් පොන්සේකා තමයි ටීම් එකක් දැම්මේ කියලා. මට සැකයක් තියෙනවා එක සැරේට මාලිමා ආණ්ඩුවේ වෙනුවෙන් මහින්ද රාජපක්ෂට බැන බැන බුරන්න මේ තරම් මෙතුමාව පෙළඹෙව්වේ සමහරක් වෙලාවට Tamanට තියෙන මේ චෝදනාව වසන් කරගන්නද කියන සැකයක් මට මතුවෙනවා. කොතරම් ගුණ කළත් දුදනෝ නොවේති යහපත් බඩවැල් ටික අතේ තියාගෙන ආපු සරත් පොන්සේකාට ජීවිතය දුන් මහින්ද රාජපක්ෂව කකුල් දෙකෙන් එල්ලන්නේ කියන සරත් පොන්සේකා ගැන මේ රටේ ජනතාව තීරණය කරයි.